හයි ගයිස් කොහමද ඔයාලට? අද මම විශේෂ වැඩකට තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මම අද ඇවිත් ඉන්නේ ලංකාවේ ටිකක් අප්‍රසිද්ධ ස්ථානයකට. ටිකක් අద్භූත අසාමාන්‍ය ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා අහන්න ලැබුණු තැනකට. හරි. මෙතන ඉඳන් සිද්ධ වෙන හැම දෙයක්ම මම දැන් ඔයාලා එක්ක බෙදා ගන්නවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මම මුලින්ම ඔයාලට පොඩි විස්තරයක් කරන්නම්. ඇත්තට මේ ගමට ආවට පස්සේ මම ටිකක් ඇවිදලා බලලා ගමේ වැඩිහිටි වගේ පුද්ගලයන් කීප දෙනෙක් එක්ක මේ ගැන කතා කරලා බැලුවා ඇත්තටම මේ සිද්ධිය ගැන. ඒගොල්ලෝ කියන විදියට නම් හවස ඉර බැහැලා ගියාට පස්සේ මේ ගමේ කෙළවරේ තියෙනවා ටිකක් ලොකු කැලයක්. මේ කැලේට ඇතුල් වෙන්න එපා කියලා තමයි මේ අය කියන්නේ. මේ ප්‍රදේශවල ජීවත් වෙලා ඉන්න කිසිම කෙනෙක් හවස 5න් පස්සේ වගේ කිසිම අවශ්‍යතාවයකට මේ කැලේට ඇතුල් වෙන්නේ නැහැ කියලා තමයි ඒ වැඩිහිටි පුද්ගලයන් එක කතා කරද්දී මට දැනගන්න ලැබුණේ. හරි. මම ගැන කිව්වොත් දැන් ඔයගොල්ලෝ බලනවා ඉතින් මම කවුද කියලා. මම ගැන කිව්වොත් මම සදිත්. ඇත්තටම කිව්වොත් විද්‍යාවේ වැස්මෙන් ඔබට ඇති සත්‍ය සොයා යන්නේ කිව්වොත් හරි. නමුත් මේ වගේ ගොඩාක් අය යන්න බය වෙන මේ වගේ කතා අහන්න ලැබෙන ගොඩක් ස්ථානවලට අපි ඇතුල් වෙලා බලනකම් අපිට නිගමනයකට එන්න බෑ මේ කියන කටකතා ඇත්තක්ද බොරුවක්ද කියන දේ ගැන. හරි. අද මෙතන ඉඳන් මම ඔයාලට අරගෙන එන්නේ සියවසක් වගේ පැරණි. ඇත්තටම කිව්වොත් මේක බොහෝ කාලයකට කලින් සිද්ධ වෙච්ච සිදුවීමක් හා බැඳුණු කතාවක්. සියවසක් වගේ පැරණි තංගම්මලියා. එහෙම තමයි මේගොල්ලෝ ඒ නම කියන්නේ. තංගම්මලියාගේ අවතාරය ගැන කතාව. පොඩක් ඉන්න ගයිස්. මෙතන පොඩි ගයක් තියෙනවා. මිදුලේ ආච්චි කෙනෙකුත් ඉන්නවා. මට හිතෙනවා මේ ආච්චිත් මේ ගැන මොනවම හරි දෙයක් දන්නවා ඇති කියලා. ටැමිල්ලාච්චි කෙනෙක් වගේ ඉන්නේ. අපි ආච්චිත් එක්ක කතා කරලා බලමු නේද? පොඩ්ඩක් ගිහිල්ලා. ආච්චියේ මම ඇතුළට එන්නද? මේ මාත්‍යා කවුද? එන්න මාත්‍යෝ. එන්න. ආච්චි ඇත්තටම කිව්වොත් මම ආවේ වීඩියෝ එකක් කරන්න. අර මේ ගමේ අර එහා කෙළවරේ තියෙනවනේ කැලයක්. අර හැමෝම කතා වෙන්නේ තංගම්මලියා කියලා අවතාරයක් ගැන. අන්න ඒ ගැන පොඩි මේ වීඩියෝ එකක් කරලා විස්තර හොයාගන්න තමයි මම ආවේ. ආච්චි මොන හරි ගැන දන්නවද? ඒ ගැන කවුද නොදන්නේ මාතයෝ. හැබැයි බැරි වෙලාවත් ඒ කැලේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා. අපි නම් ඒ නමවත් කතා කරන්න කැමති නැහැ. මාත්‍යා වගේ එක විස්තර හොයාගෙන කැලේට ඇතුළු වුණු කීප දෙනෙක්ම ආගිය අත්තක් නැතුව අතුරුදාන් වුණා මාත්‍යෝ. පනට ආශාවක් තියෙනම් ඒ පැත්තවත් බලන්නේ නැතුව ආපහු යන්න මාත්‍යෝ. ඔන්න ඔච්චරයි තමයි කියන්න තියෙන්නේ ඒ ගැන නම්. ගොඩක් ස්තුතියි ආච්චි. අපි බලමුකෝ. මං එහෙනම් ගිහින් එන්නම්. ගමේ ඇවිදලා හම්බුන හැමෝගෙම කතා වුණේ ඔන්න ඕක තමයි. මේ ගැන ඇත්ත නැත්ත දැනගන්න නම් ඉතින් ඒ කැලේට යන්නම වෙනවනේ. ගයිස් මේ ඉස්සරහින් පේන්නේ අනේ කැලේ තමයි. ඔන්න එහෙනම් අපි තැනට ඇවිත් ඉන්නේ. එහෙනම් ඇතුළට යමු නේද? ඇතුල් වෙද්දි නම් ලොකු අමුත්තක් නෑ. මොනවා වුණත් ගස් වැල් වලින් පිරීලා තියෙන කැලයක් වගේ නම් පේනවා. ඇතුළට යන්න ටිකක් අඳුරුයි වගේ. හරි. තවත් විශේෂ දෙයක්. මම අද අරගෙන ආවා අපේ කනට ඇහෙන්නේ නැති ශබ්ද තරංග මේ අවට තියෙන්න පුළුවන් නේ ගයිස්. ඉතින් අන්න ඒ වගේ මොනවම හරි අසාමාන්‍ය විදිහේ ශබ්ද මේ අවට එහෙම සැරිසරනවා නම් මම අද මෙන්න මේ ගෙනාව ගැජට් එකෙන් අපිට පුළුවන් ඒව අහන්න. ඒ කියන්නේ
එහෙම තරංග කොහේ හරි තැනක තියෙනවා නම් මේ ගැජට් එකට ඒක රෙකෝඩ් වෙනවා. හරි. මම මෙතන ඉඳන් ඉස්සරහට යද්දී මේ හෙඩ්ෆෝන් එක පාවිච්චි කරලා මේ රෙකෝඩර් එකට මොනවම හරි අద్భుත ශබ්දයක් රෙකෝඩ් වෙයිද කියලා බලාගෙනම යනවා. හරි. කතාව නැහැ අපි තවත් ඇතුළට යමුකෝ. මේ කැලේ නම් මාර මඳුරුයි ගයිස්. ඒ වගේම මේක නිකන් ඇතුළට යන්න මේ ටිකක් සීතලක් වැඩි වෙනවා වගේ. කමක් නැහැ. අපි බලමුකෝ කවුද මේ තංගම්මලියා නංගි කියලා. හෝ ගයිස් පොඩක් ඉන්න. මහා අමුතු ශබ්දයක් එනවනේ. නිකන් කවුරු හරි මොනවා හරි දෙයක් නිකන් මොමුනනවා වගේ. පැහැදිලි නෑනේ. මට නම් විශ්වාස කරන්නත් බෑ. මේ රෙකෝඩර් එකේ මං හිතන්නේ සද්ද රෙකෝඩ් වෙලා ඇති. තාමත් ඇහෙනවා ගයිස්. අපෝ කිසිම දෙයක් පැහැදිලි නෑනේ. මං අනිවාර්යෙන් වීඩියෝ එක අවසානයේ ඔයාලට එක අහන්න දෙන්නම්. කොහොම හරි යම්කෝ ඉතින් ඉස්සරහට බලමුකෝ නේද? තාම නම් ඒත් ලොකු බයක් නම් හිතුන්නේ නැහැ ගයිස්. ගිහින්ම බලමුකෝ නේද? ගයිස් මට සුවඳක් දැනෙනවා. නිකන් හරියට පිච්චමල් සුවඳක් වගේ. අනේ මන්දා. නිකන් මොනවා හරි පිච්චෙනවත් වගේ. මට නම් ඇත්තටම තේරුම් ගන්න අමාරුයි ගයිස්. මට දැන් හිතෙනවා ඇත්තටම මේකේ හෝල්මන් සීන් එකක් මොකක් හරි තියෙනවද කියලාත්. අනේ ඕන දෙයක්. හරි. ඒවා මේවා කතා වැඩක් නැහැ. දැන් මම කැලේ ඇතුළට තවත් යන්න ඕනේනේ. ඉතින් මම යන ගමන් ඔයාලට කියන්නම් කවුද මේ තංගම්මලියා කියලා. එයාට මොකද්ද උනේ කියලා. දැන් ඔයාලත් බලනවා ඇතින් මේ තංගම්මලියා කියලා කියනවා මේ අවතාරයක් ගැන කියනවා මේ කවුද මොකද්ද උනේ කියලා. ඇත්තටම මට මේ විස්තර දැනගන්න ලැබුණෙත් මේ ගමෙන්ම තමයි guys. මේ සිද්ධිය වෙන්නේ යටත් විජිත කාලේ වගේ. ඒ කාලේ මේ කියන ටැමිල් ගෑනු ළමයා. එහෙම නැත්නම් මේ තංගම්මලියා යම් කිසි පිරිසක් විසින් මේ කැලයට බලෙන් අරගෙන ගිහින් අතවරයට පත් කරලා තියෙනවා. කොහොම හරි මේ අයගෙන් ඒ වෙලාවේ මේ තංගම්මලියා බේරිලා ආපහු ගමට දුවගෙන ඇවිල්ලා එයා මුලින්ම ගිහින් තියන්නේ එයාට වෙච්ච අසාධාරණයට සාධාරණයක් හොයාගෙන ගමේ තියෙන පොලිසියට නීතියේ පිහිට බලාගෙන ඇත්තටම එයා ගිහින් මේක පැමිණිලි කරා. ඒත් අධිකරණයේදී මේ නඩුවෙන් මේ මිනිස්සුන්ට මේ අපරාධය කරපු මිනිස්සුන්ට හරිම ලේසියෙන් ගැලවිලා යන්න පුළුවන් වෙලා තියෙනවා. චෝදනා වලින් නිදහස් වෙලා බේරිලා යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් Tamanට සිද්ධ වෙච්ච අසාධාරණයට නීතියෙන්වත් සාධාරණයක් ඉෂ්ට වුණේ නැති නිසා තංගම්මලියා ගොඩක් කලකිරීමෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා එක දවසක් අර කැලේටම ගිහිල්ලා මෙයා තීරණය කළා තියෙනවා එයාගේ ජීවිතය නැති කරගන්න. ඉතින් තංගම්මලියට දෙමව්පියෝ ඉඳලා නැහැ. එයා ඉඳලා තියෙන්නේ එක මහලු ආච්චි කෙනෙක් එක්ක. ඉතින් මේ ආච්චිට මේ ගැන දුවලා පැනලා හොයලා කරලා මේ දේවල් කරන්න ඇත්තටම විදියක් නැහැ. මොකද එයා එක්තැන් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ගමේ ආයෙම එකතු වෙලා තංගම්මලියාව හැමතැනම හොයා ගන්න බැරි තැන අර කැලේට ගිහින් හොයද්දී තංගම්මලියාගේ සිරුර හම්බ වෙලා තියෙනවා. අයිතිකාරයෙක් බාරකාරයෙක් නැති නිසා ආච්චිටත් මුකුත් කරගන්න බැරි නිසා ගමේ අය තංගම්මලියාව ඒ කැලේම එතනම ආදාහන කරලා තියෙනවා. ඉතින් මේ ගමේ අය නම් කියන විදිහට මෙයාගේ සිරුර ආදාහනය කරපු තැන අලු අතර අර ටැමිල් ගර්ල්ස්ලා කොණ්ඩේට දාන අර පිච්ච මල් වල ඒ වගේ එකක් මේ තංගම්මලියා දාගෙන ඉඳලා තියෙනවා. ඉතින් අලු අතර තිබිලා එයා ඒ කොණ්ඩේට දාගෙන හිටපු ඒ පිච්ච මල් මාලය හම්බුණාලු. ඒක පිච්චිලා තිබුණේ නැහැලු කියලා කියනවා. ඉතින් ඔන්න ඕක තමයි කතාව. හරි. කතාවෙන් මම දැන් කැලේ ඇතුළටම ඇවිත් ඉන්නේ guys. ඒ වගේම දැන් වෙලාව රෑ 8:41. ටිකක් රෑ වෙලා හින්දා මම දැන් මෙතන ටෙන්ට් එක ගහගත්තොත් හොඳයි වගේ කියලා තිතෙනවා. නිදිමත අය මහන්සි. මොකද දැන් මම ගොඩක් දුර ඇවිදගෙන ආවනේ. අද මම මෙතන ටෙන්ට් එක ගහනවා. හැබැයි ළමයි මම අද නිදිය ගන්නෙ නැහැ. මෙතන ගිනි මැලයක් ගහගෙන අද පාන්දර වෙනකන් ඇහැරගෙන ඉන්නවා මොනවා හරි අద్భుත විශේෂ සිද්ධියක් වෙනවද කියලා. හරි ඔන්න දැන් ගිනි මැලෙත් රෙඩි. බලන් ඉන්න තමයි තියෙන්නේ. නිදිමතත් වගේ guys. ඒත් කොහොම හරි ඉන්න ඕනේ. පාන්දර වෙනකන් මම මෙතන කැමරා එක හයි කරනවා. විශේෂ දෙයක් වගේ තියෙනවා නම් මේකේ රෙකෝඩ්
වෙයි. මම හිතනවා මෙතන මේක තිබ්බොත් මට යම්කිසි දෙයක් මේ පේන මානෙන් රෙකෝඩ් වෙලා තියෙයි කියලා මම පාන්දර බලද්දී ඇත්තම කිව්වොත් මම වීරයා වගේ කතා කළාට මට දැන් නම් ඇත්තටම බයක් හිතෙනවා ගයිස්. බොරු කියන්න ඕනේ නැහනේ. හරි. දැන් මම කතාව නවත්තලා පොඩ්ඩක් විවේක ගන්නවා. පාන්දරට අපි එහෙනම් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝ එක අරගෙන එන්නම්. මට ඇහුණු ශබ්ද මොනවා හරි තියෙනවා නම් වීඩියෝ එකට රෙකෝඩ් වෙලා මොනවා හරි විශේෂ අద్భుත සිද්ධියක් තියෙනවා නම් එහෙම තිබුණත් නැතත් මම අනිවාර්යයෙන්ම ඔයාලට හෙට වීඩියෝ එක අරගෙන එනවා. ඒ උඹ ජීවත් වෙලා හිටියොත් නේ. උඹත් ආවද මාව හොයාගෙන මේ කැලේට? දැන් දැක්කද මාමා? දැන් දැක්කද? මම තමයි දංගම්මලියා. දින කිහිපයකට පසු තරුණයෝලක් උදෑසන වනාන්තරයේ ඇවිදිමින් සිටියදී සදීක්ගේ අතහැර දැමූ කඳවුර අසල තිබී ඔහුගේ කැමරාව සහ බිම වැටී තිබුණු දිනපොත සොයාගත්හ. සමහර පලිගැනීම් මරණයෙන් අවසන් වෙන්නේ නැහැ. ගිහින් එන්න. වාඩි සබ්ස්ක්‍රයිබ් කරන්න.